ගොඩක් දෙනෙක් අහන එකක් තමයි මේ සුදු කොණ්ඩේ තියෙද්දි කොහොමද මේක අපි කලර් එක මැච් කරන්න කියලා. දැන් මේක බලන්න ඕගොල්ලෝ බලන අය මේ පිටිපස්සට හැරිලා බැලුවොත් දැන් මේ ක්ලයන්ට් එකේ මෙතන මේ පිග්මන්ට් එකක් මේක තාම වොෂ් කරලා නැහැ. ඒක මේ වයිප් කරලා නැහැ. දැන් බලන්න මේ ක්ලයන්ට් එකේ කොච්චර මේ සුදු කෙස් තියනවද කියලා. දැන් ඕනම කොණ්ඩයක් දැන් මේ වගේ කෙනෙක්ට SMP එකක් කරන්න අමාරුයි. දැන් මෙයාගේ උඩ එහෙම අඩුයි. ගොඩක් මේ උඩ ගොඩක් අඩුයි. ඒ ටික දැන් අපි ෆීල් කරලා තියෙන්නේ. තාම මේ වයිප් එකක් මොකුත් අල්ලලා නැහැ. දැන් අපි කරන්න යන්නේ මේක මෙයාගේ කොණ්ඩේ කපලා වැඩේ ෆිනිෂ් කරාට පස්සේ පෙන්වන්නම් මේ වගේ මේ සුදු කෙස් පේනවා එහෙම කියලා ගොඩක් අය අහනවානේ මේකට එතකොට වෙන වෙන සුදු පාටින් තියනවාද එහෙම එහෙම කියලා අහනවා. එතකොට අපි මේ කලර් ලස්සනට බැලන්ස් කරලා වැඩේ කරන විදිය පෙන්වන්නම්. මේක දැනට පොඩ්ඩක් ඔයගොල්ලෝ මයින්ඩ් එකේ තියාගන්න මේ තියෙන කොණ්ඩේ කපන්න කලින් එයාගේ. රයිට්. තියෙන්නේ ඒ තිබුණ කොණ්ඩේ කොටට කැපුවට පස්සේ හොඳේ. දැන් මේ තාමත් මේ පොඩි ප්‍රමාණයකින් ඔයගලන්ට පේනවා මේ ඩොට්ස් වගේ සුදු පාටට පේන්න තියෙනවා. දැන් අපි මේක මේ ඩිසපියර් කරලා දාන්න ඕනේ. දැන් මෙතනදී අපි කරන්නේ දැන් මේක වයිප් එකක් අල්ලලා මේ ඔක්කොම හදන්නේ නැහැ. මොකද මේ ක්ලයන්ට්ගේ වයසත් එක්කත් කම්පෙයාර් කරන්න එපානේ. යම්කිසි ප්‍රමාණයක පේන්නත් තියෙන්න ඕනේ. මේ පොඩි සුදු ටිකක් තියෙනවා කියලා පෙන්වුවා මේක තවත් ලස්සනයි. ඒ කියන්නේ හරි නැචරල් ලුක් එකක් එළියට ගන්න පුළුවන්. දැන් මේ කොණ්ඩේ කැපුවට පස්සේ බලන්නකෝ ගොඩාක් අර කලින් පෙවුන වගේ සුදු ගතියක් පේනවා නැහැනේ. දැන් අඩුයිනේ පේනවා. මේ නිකන් චූටි ඩොට් එකක් වගේ තමයි දැන් පේන්නේ. එතකොට ලොකුවට ඒක දැනෙන්නේ නැහැ. දැන් මේක අපි බ්ලෙන්ඩ් කරලා උඩ වයිප් එකක් අල්ලලා මේ එක්ස්ට්‍රා පිග්මන්ට් ටික ඔක්කොම අයින් කරලා ඊට පස්සේ හිමියට අපි ස්මූත් මෙතන ඉඳලා මෙන්න මෙහෙම ලස්සනට දානවා පිග්මන්ට්ස් ටිකක් මේවා අතර වැද්දට උඩ තරම් ඩාර්ක් එකට නැතුව. එතකොට චුට්ටක් ලයිට් කරලා මෙහෙම දැම්මම ලස්සනට ස්මූත් එකට ගිහිල්ලා වගේ පෙනේ. මම ඒකත් මේ වීඩියෝ එකේම මේ දාලා ඇටච් කරලා දෙන්නම්. දැන් තියෙනවා මේ බ්ලෙන්ඩ් එකක් කරාට පස්සේ සුදු කෙස් කියන ප්‍රොබ්ලම් එක කොච්චර දුරට විසඳිලාද කියලා. දැන් මේ පේන්න ඇති මේ ලාවට රතුවෙන් වගේ මෙහෙම වැටලා තියෙනවනේ ඒරියා එක. මේ තියෙන අපි දාපු බ්ලෙන්ඩ් එක අඩු කලර් එකකින් ඊට පස්සේ තව ටිකක් පහළට අරන් තිනවා. එතකොට ඔය සුදු කෙස් කියන ප්‍රශ්නේ බොහෝ දුරට ඉවරයි. දැන් මේ වගේ ක්ලයන්ට් කෙනෙක් ආයි තර්ඩ් සෙෂන් එකකටදී අපි කරන්නේ උඩ තියෙන ඩාර්ක්නස් එක ඕකේ කියලා වෙරිෆයි කරගත්තට පස්සේ, ඒ කියන්නේ අවුරුදු ගානකට පස්සේ ආයෙනකොට මේ තියෙන ස්ටොප් කරලා ඒ තියෙන මේ ඩාර්ක්නස් මේ ඒරියා එක මේක ඩ්‍රොප් වෙනවා මෙතනට. මෙතන තියෙන මේ කලර් එක මේ මුළු වටේටම යනවා. එතකොට බය නැතුව මේ ඒරියාස් වලට අල්ලන්න පුළුවන්. මොකද එහෙම නැති වුණොත් මේ හරිය ගොඩාක් තද කළු වුණොත් මේ ක්ලයන්ට් උඩ තියෙන මේ ඩාර්ක්නස් එක යූස් කරන්න බෑ. රීසන් එක යාට ඉක්මනට එන්න වෙනවා තර්ඩ් සෙෂන් එකකට. දැන් මේ තියෙන විදියට ක්ලයන්ට් පුළුවන් කොණ්ඩේ දැන් මේ කපලානේ චුට්ටක් වැවෙනකොට මේක සමාන වෙනවා. දැන් මේ රතු ගතියත් එහෙම ගියාම ලස්සන කලර් එකක් තමයි එළියට එන්නේ වොෂ් වෙලා එනකොට. ඉතින් එතකන් මේ කිසි දෙයකට බය වෙන්න විදියක් නැහැ. මෙයාට ඕනේ නම් ආයි තර්ඩ් එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අතහැරලා දාලා ජීවිත කාලෙම තියන්නත් පුළුවන්. මොකද උඩ තියෙන ඩාර්ක්නස් එක හදලා තියෙන්නේ ඒ ලුක් එකට. දැන් මේ උඩට අවිලා බැලුවොත් බලන්නකො මේ ඒ ලුක් එක අපි හදලා තියෙන්නේ මේ විදියට. හොඳට ප්‍රොපර්ලි නාලා කරලා එනකොට මේ තියෙන ලොකු පිග්මන්ට් සයිස් වගේ පේන ඒවා ඩාර්ක් ස්පොට්ස් ඔක්කොම ලස්සනට එන. දැන් මෙයාට වෙට් වයිප් 3ක් 4ක් විතර ඇල්ලුවා. මොකද කොණ්ඩෙත් කපපු නිසා. කොණ්ඩ කට කැලි තියදී වැඩ කරන්න බැරි නිසා ගොඩාක් ක්ලීන් කරන නිසා මම ආයි ෆයිනල් එකේදී ඇල්ලුවේ නැහැ මෙතනට වෙට් එකක්. මේ අඩුපාඩු පුරන්න පේන මේ තද කළු පාරට පේන්නේ මේවා ගොඩාක් පොඩි වෙනවා වොෂ් කරාට පස්සේ. හරි. ඕක තමයි මේ සුදු කෙස් තියෙන අයට මේ විසඳුමක් විදියට මේක තියෙන්නේ. ඉතින් මේ ක්ලයන්ට් උත් අවුරුදු 20ක් විතර ඩයි ගාලා තමයි හිටපු එක්කෙනෙක්. ඉතින් එයාගේ මේ මෙතනින් එහාට මෙයාට ඩයි පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ කොණ්ඩෙට. බය නැතුව මේ සතියේ කවතාවක් නෝට් එකට කපාලා තියාගත්තම ඇති. ඕක තමයි. හරි. thank you very much. දැන් අපි මේ ඉවර කරේ මෙයාගේ මේ රත්නපුරේ ඉඳලා ආපු මහත්මයෙක්. ඉතින් මෙයාගේ මේ සෙෂන් එක අද ඉවර කරා. අපි බලමු අහලා එයාගෙන් කොහොමද එක්ස්පීරියන්ස් එක. ඔව් මම දැන් අවුරුදු 20කට වැඩි කාලෙක ඉඳන් මේ හෙයාර් ඩයි පාවිච්චි කළා. කලාට ඒක කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. දිගින් දිගට ගාලා මේ තව ලෙඩක් හැදෙන්න පටන් ගත්තා. අවන්තිමට මෙයාගේ මේ ඇඩ් එකක් දැකලා Facebook එකේ තියෙන ඒක ෆලෝ කරලා තමයි මෙයාව මම සෙට් කරගත්තේ. කරලා පළවෙනි ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ මම ගොඩක් සතුටටපත් වුණා ඇති කියලා හිතුණා. අද ඇවිල්ලා දෙවෙනි එකක් කළා දැන් හොඳම තත්ත්වෙන් තියෙනවා මට ගොඩක් සතුටුයි මේකට. අයියා හිතපු විදියට අපි කන්සල්ටේෂන් එකේ අපි කතා කරානේ විදිය. ඔයා එන්න කලින් කන්සල්ටේෂන් එකකට ගිහලා මම කිව්වනේ පළවෙනි එකේ මෙහෙම වෙලා. ඔයාට අපි කතා කරලදී පොරොන්දු වුණ කිසිම දෙයක් මෙතන ඉටු නොවිලා තියෙනවද? නෑ සම්පූර්ණයෙන්ම ඊට වඩා ඉෂ්ට කළා වැඩ ටික. හරි එහෙනම් thank you very much. thank you. මම ගොඩක් සතුටුයි මේ වැඩේට. thank you.